අයිබෝන් හැම කෙනෙකුටම ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ Best Tech LK YouTube channel එකෙන් Arduino ESP AT Tiny AT Mega වගේ microcontrollers වලින් වැඩ ගන්න කොහොමද කියලා දෙන වීඩියෝ සීරීස් එකේ තුන්වෙනි වීඩියෝ එක. අද අපි මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද අපි Arduino Uno board එකක් පාවිච්චි කරලා 7 segment display එකකින් අපිට ඕන විදියට කොහොමද අංක පත්තු කරගන්න කියලා, අපිට ඕන අංකයක් කොහොමද ඒකෙන් display කරගන්න කියලා, ඒ වගේම 40017 IC එක Arduino Uno board එකට ඉන්ටර්ෆේස් කරලා විවිධ රටාවන්ට LED පත්තු කරගන්නේ කොහොමද? LED වැඩි ප්‍රමාණයක් අපිට පුළුවන් 40017 IC එක පාවිච්චි කරලා විවිධ රටාවන් වලට පත්තු කරගන්න. මේ වගේ දේවල් කරන්නේ කොහොමද කියලා අපි මේ වීඩියෝ එකෙන් බලමු. 7 segment display එකක් හදලා තියෙන විදිය බැලුවොත් LED 7ක් තියෙනවා. පිළිවෙලකට 8 ඉලක්කමේ හැටියට මවුන්ට් කරලා තියෙනවා. මේ 7 segment display වර්ග දෙකක් තියෙනවා. common anode display තියෙනවා. ඒ වගේම common cathode display තියෙනවා. common cathode display එකක් කියලා කියන්නේ මේ LED හතේම negative voltage ටික ඔක්කොම negative පැත්ත එකතු කරලා අරගෙන අපි ground කියලා pin එකකට දාගෙන තිනවා. ඒ වගේම LED වල positive පැත්ත අපිට A B C D E F G කියලා positive පැතියට එළියට අරගෙන තියෙනවා. අපිට මේ 7 segment පත්තු කරනවා නම් ground එකට negative voltage එක දීලා අපි මේ හැම segment එකකටම 3 volt ගානේ දුන්නොත් ඒ එක segment එක පත්තු වෙනවා අපිට බලන්න පුළුවන්. ඒ වගේම common anode 7 segment display තියෙනවා. ඒ වගේ LED ඔක්කොම positive පැත්ත එළියට අරගෙන VCC කියලා එළියට අරගෙන තියෙනවා. අපිට එතනට 5 volt දීලා අපි A B C D E F G කියන pin වලට negative voltage දුන්නාම negative කරුවාම ඒ segment වෙන වෙනම අපිට පත්තු කරගන්න පුළුවන්. මේ රූපේ දාලා තින්නේ 7 segment display වල internal circuit එක. ඒ වගේම හැම segment එකකම ID dot එකක් පත්තු කරන්න පුළුවන් විදිහට වෙනම pin එකකුත් එළියට ඇවිල්ලා තියෙනවා. සමහර වෙලාවට දකින්න පුළුවන්. අපි මේ 7 segment display එකට Arduino එකට සම්බන්ධ කරලා ground පැත්ත Arduino එකේ negative voltage එකට දීලා අපි හිතමු අපි අරගන්නේ common cathode LED display එකක් කියලා. common cathode 7 segment display එකක් කියලා. එහෙම වුණොත් අපිට මේ 7 segment display එකේ ground pin එක Arduino එකේ negative පැත්තටයි දෙකේ ඉඳන් 9 දක්වා එන pin ටික A B C D E F G කියන segment වලට පිළිවෙලට set කරගෙන අපිට පුළුවන් අපිට අවශ්‍ය number එකක් මේ 7 segment display එකේ පත්තු කරගන්න. අපිට එක පත්තු කරගන්න ඕන නම් මේ 7 segment display එකේ අපි කරන්නේ B segment එකටයි C segment එකටයි positive voltage ලබා දෙන්න ඕනේ. එතකොට pin number 3 වලටයි 4 වලටයි positive කරුවොත් high කියන value එක ලිව්වොත් එතකොට අපිට බලන්න පුළුවන් මේ 7 segment එකේ එක පත්තු වෙනවා. ඒ වගේම අපිට දෙකේ ඉලක්කම පත්තු කරගන්න ඕන නම් අපි කරන්නේ F වලටයි C වලටයි නැතුව අනිත් segment පහටම අපි 5 volt ලබා දෙන්න ඕනේ. ඒ වගේම තුනේ ඉලක්කම පත්තු කරනකොට F වලටයි G වලටයි අර අනිත් segment පහටම අපි positive volt ලබා දෙන්න ඕනේ. LED පත්තු කරගන්න ඔයාලා දන්නවා. අවශ්‍ය pin ටික high කරපුවාම ඒ අවශ්‍ය voltage එක මේ segment වලට හම්බ වෙනවා. මේ සදා වූ circuit එක අපි මේ විදිහට තමයි හදාගන්නේ. හැම වෙලාවෙම කලින් LED වලට දුන්නා වගේම resistor එකක් හරහා තමයි මේ segment වලට voltage එක ලබා දෙන්න ඕනේ. මේ සඳහා වූ program එක තමයි මේ දාලා තියෙන්නේ. 7 segment display එක drive කරන මේ program එකෙන් ඉස්සෙල්ලාම void setup කොටස යටතේ දෙකේ ඉඳන් 9 වෙනකම් pin ටික ඔක්කොම output විදියට සකස් කරගෙන තියෙනවා phonics loop එකක් දාලා. ඊට පස්සේ තියෙන්නේ loop කොටස තියෙන්නේ. මම මේ loop කොටස තුල digital write කියලා ලියලා අපිට අවශ්‍ය බිඳුව පත්තු කරන්න අවශ්‍ය වෙනකොට බිඳුවට අදාළ segment ටික වන් කරගෙන තියෙනවා. බිඳුවට අදාළ segment වලට voltage එක දීලා තියෙනවා. digital write to high කියලා තියෙනවා. ඊළඟ digital write pin number 3 එක high මේ විදිහට අවශ්‍ය segment ටික high කියලා ලියාගෙන තියෙනවා. ඒ කියන්නේ එතකොට ඒ අවශ්‍ය segment වල LED ටික විතරක් පත්තු වෙනවා. ඊට පස්සේ delay instruction එකක් දාලා තියෙනවා. delay කියලා මිලිසෙකන්ඩ් 1000ක delay එකක් අරගෙන තියෙනවා. ඒ කියන්නේ තප්පරයක කාලයක් මේ segment ටික ඔක්කොම ටික පත්තු වෙලා තියෙනවා. අපිට අවශ්‍ය segment ටික ඔක්කොම පත්තු වෙනවා. ඊට පස්සේ clear all කියලා මම function එකක් වෙනම ලියාගෙන තියෙනවා. අපිට පුළුවන් Arduino වලදී
මෙතන තියෙන මේ ඩිජිටල් රයිට් වගේ කීවර්ඩ් error අවශ්‍ය ඕනෑම නමක් දාලා ඒක ෆන්ක්ෂන් එකක් විදිහට වෙනම තැනක කෝල් කරගන්න පුළුවන්. ඒ වගේ එකක් තමයි මේ clear all කියලා වරහණක් දාලා තිත්කමාවක් දාලා තියෙන්නේ. අපේ මේ ප්‍රෝග්‍රෑම් එක ලූප් එක තුළ clear all කියන එකට උඩින් තියෙන ඉන්ස්ට්‍රක්ෂන් ටික ඔක්කොම ක්‍රියාත්මක වෙමින් ඇවිල්ලා ඩිලේ එකෙන් පස්සේ අපි clear all කියන ෆන්ක්ෂන් එක කෝල් කරපුවාම clear all කියන එක ක්‍රියාත්මක වෙන්න ගන්නවා. ප්‍රෝග්‍රෑම් එකේ මම අන්තිමට ලියලා තියෙනවා loop ෆන්ක්ෂන් එකේ තියෙන සංගල වරහන්ට පිටින් මම ලියාගෙන තියෙනවා. සාමාන්‍යයෙන් ෆන්ක්ෂන් එකක් ලියන්නේ loop එකේ තියෙන සංගල වරහනට පිටින් තමයි අපි ලියන්නේ. ඒ විදිහට clear all ෆන්ක්ෂන් එක ලියාගෙන තියෙනවා. void clear all කියලා වරහනක් දාලා සංගල වරහන තුළ clear all ෆන්ක්ෂන් එකට අදාළ ඉන්ස්ට්‍රක්ෂන් ටික ලියාගෙන තියෙනවා. එතන clear all එක තුළ තියෙන්නේ 2 ඉඳන් 8 දක්වා තියෙන සියලුම සෙග්මන්ට් ටික ලෝ කරගෙන තියෙනවා. ඒ කියන්නේ සියලුම සෙග්මන්ට් නිමලා තියෙන්නේ. 2 ඉඳන් 8 දක්වා තියෙන සියලුම LED නිමන්න ඕන හින්දා මම ඒ සෙග්මන්ට් වලට අදාළ LED ටික ඔක්කොම ටික නිමිලා යන්න ඕන හින්දා මම void clear all යටතේ සෙග්මන්ට් 7ම නිමන්න කියලා තමයි ලියලා තියෙන්නේ. digital write pin number 2 එක ලෝ කරනවා. ඊට පස්සේ 3 එක ලෝ කරනවා. ඒ විදිහට pin 7ම ලෝ කරගෙන තියෙනවා. මිලිසෙකන්ඩ් 200ක ඩිලේ එකක් දීලා ඊට පස්සේ clear all function එක ඉවරයි එතනින්. ඊට පස්සේ ආපහු ඊළඟ ඉන්ස්ට්‍රක්ෂන් එකට එනවා. අපි පටන් ගත්ත තැන තියෙන clear all එකෙන් clear all එක ක්‍රියාත්මක වුණාට පස්සේ ඊළඟ ඉන්ස්ට්‍රක්ෂන් එකට එනවා. ඊළඟ ඉන්ස්ට්‍රක්ෂන් එකේ තියෙන්නේ ආපහු pin number 3 එකයි 4 එකයි high කරලා number 1 display කරගෙන තියෙනවා. number 1 එක display කරනවා. ඊට පස්සේ ආපහු clear all function එක call කරලා clear all function එක ආපහු call කරලා ඊළඟට number 2 එක ওই විදිහට 0 සිට 9 දක්වා තියෙන සියලුම ඩිජිට් ටික අපිට මේ ප්‍රෝග්‍රෑම් එකෙන් display කරගන්න පුළුවන්. මේ ප්‍රෝග්‍රෑම් එක ලියලා අපි අප්ලෝඩ් කරුවොත් අපිට මෙන්න මේ විදිහට 0 සිට 9 දක්වා ඉලක්කම් පත් වෙනවා අපිට බලන්න පුළුවන්. ඒ වගේම අපි හෙක්සාඩෙසිමල් පාවිච්චි කරනකොට හෙක්සාඩෙසිමල් වල 0 සිට 9 දක්වා වගේම ඩිජිට් 16ක් තියෙනවා. 0 ඉඳලා 9 දක්වා තියෙනවා. ඊට පස්සේ අපි 10 වෙනුවට A අකුර, 11 වෙනුවට B අකුර, 12 වෙනුවට C අකුර, 13 වෙනුවට D අකුර, 14 වෙනුවට E අකුර, 15 වෙනුවට F අකුර විදිහට අපිට ඩිජිට් 16ක් තියෙනවා. හෙක්සාඩෙසිමල් වලින් අපි අංක පත්තු කර ගන්නවා නම් එතකොට ඒ සඳහා අවශ්‍ය වූ කෝඩ් එක ලියලා අපිට පුළුවන් 0 සිට F අකුර දක්වා වූ සියලුම ඩිජිට් ටික මේ 7 සෙග්මන්ට් ඩිස්ප්ලේ එකේ ඩිස්ප්ලේ කරගන්න පුළුවන්. මේ සඳහා ප්‍රෝග්‍රෑම් එක සහ කොහොමද පත් වෙන්නේ කියලා තමයි මේ දාලා තියෙන්නේ. මේ විදිහට ඔයාලට පුළුවන් ඕනෑම අංකයක් මේ 7 සෙග්මන්ට් ඩිස්ප්ලේ එකේ පත්තු කරගන්න. මේ ඩිස්ප්ලේ එක ඩිජිට් එකක් විතර නෙමෙයි, සමහර වෙලාවට ඩිජිට් දෙකක් තියෙන, ඩිජිට් හතරක් තියෙන මේ වගේ 7 සෙග්මන්ට් ඩිස්ප්ලේත් කඩේ ගන්න තියෙනවා. ඒව අරගෙන අපිට පුළුවන් විවිධ අංක අපිට මේ LED ඩිස්ප්ලේ එකේ පත්තු කරගන්න පුළුවන්. ඊළඟට අපි බලමු HF 40017 IC එක කොහොමද අපි Arduino board එකට ඉන්ටර්ෆේස් කරගෙන ඒ IC එකේ තියෙන output ටික විවිධ ආකාරයෙන් LED පත්තු කර ගැනීම සඳහා පාවිච්චි කරන්න කියලා. HF 40017 කියන IC එක 40017 IC එක අපි දශක ගණනයක් කියලා තමයි හඳුන්වන්නේ. ඩෙකඩ් කවුන්ටර් එකක් කියලා. මේ IC එකට ඩෙකඩ් කවුන්ටර් එකක් කියලා කියන්නේ මේ IC එකේ පින් 10ක් අපිට පිළිවෙලින් 1 කරගෙන යන්න පුළුවන්. 5 වෝල්ට් දෙන්න පුළුවන්. පිළිවෙලින් වෝල්ටේජ් එක පින් එකෙන් පින් එකට මාරු වෙවි දෙන්න පුළුවන්. පින් 10කට. ඒ හින්දා තමයි අපි මේකට ඩෙකඩ් කවුන්ටර් එකක් කියලා කියන්නේ. මේක අපි ඩෙකඩ් කවුන්ටර් එකක් විදිහට සකස් කරගන්නකොට VCC දෙන්න ඕනේ පින් නම්බර් 16ට. ඒ වගේම පින් නම්බර් 8 වලට ග්‍රවුන්ඩ් එක දෙන්න ඕනේ. එහෙම දීලා 14 වෙනි පින් එකට තමයි ක්ලොක් එක දෙන්න තියෙන්නේ. 14 වෙනි පින් එක ක්ලොක් එක විදිහට වැඩ කරනවා. මේ ක්ලොක් එක එනබල් කරන්න අපි 13 වෙනි පින් එක ග්‍රවුන්ඩ් එකට දාන්න ඕනේ. ඒ වගේම 15 වෙනි පින් එක පින් නම්බර් 15 වැඩ කරන්නේ රීසෙට් පින් එකක් විදිහට. අපි කොතන හරි එක තැනකට අපි මේ කවුන්ටරේ 1 කරගෙන ගිහිල්ලා අපි රීසෙට් පින් එකට පොසිටිව් දුන්නොත් එහෙම ආපහු 3 වෙනි පින් එකට අවුට්පුට් 0 වලට රීසෙට් වෙනවා. ඊට පස්සේ එතන ඉඳන් ආපහු මුලින් ඉඳලා ගයින්න පටන් ගන්නවා.
ඒ හින්දා අපි මේ IC එකේ තියෙන පිළිවෙලින් 10 දක්වාම ගයින්න ඕනේ හින්දා අපි මේ රීසෙට් පින් එක ග්‍රවුන්ඩ් වෝල්ටේජ් එකේ තියාගන්නවා. එතකොට 16 වෙනි පින් එකට පොසිටිව් වෝල්ටේජ් දෙන්න ඕනේ. 8 වෙනි පින් එකයි 15 කියන පින් එකයි 13 වෙනි පින් එකයි අපි ග්‍රවුන්ඩ් ලෙවල් එකේ තියාගන්න ඕනේ. 14 වෙනි පින් එකට ක්ලොක් එක දුන්නාම අපිට දකින්න පුළුවන් මේ රූපයේ තියෙන විදිහට සර්කිට් එක හදාගත්තාම අපිට බලන්න පුළුවන් මේ IC එක පවර් කෙරුවට පස්සේ මෙන්න මේ විදිහට LED පිළිවෙලින් 3 වෙනි පින් එකේ ඉඳලා ඉස්සෙල්ලම 3 වෙනි පින් එක පොසිටිව් වෝල්ටේජ් වෙනවා. ඊට පස්සේ 2 වෙනි පින් එක, 4 වෙනි පින් එක, 7 වෙනි පින් එක, 10 වෙනි පින් එක, පළවෙනි පින් එක, 5 වෙනි පින් එක, 6 වෙනි පින් එක, 9 වෙනි පින් එක, 11 වෙනි පින් එකට එනකම් අපිට පිළිවෙලින් LED ටික පත්තු වෙගෙන යනවා බලන්න පුළුවන්. මේ සඳහා ප්‍රෝග්‍රෑම් එක පොඩි ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න තියෙන්නේ. පින් නම්බර් 2 එක පාවිච්චි කරලා තියෙනවා ක්ලොක් එක ලබා දීම සඳහා ක්ලොක් පින් එක විදියට. එහෙම වුණාම අපිට පින් මෝඩ් 2 කියලා දෙවෙනි පින් එක අපි අවුට්පුට් එකක් විදියට සකස් කර ගන්නවා. ඊට පස්සේ ලූප් කොටස තුල අපි ලියන්න ඕනේ ඩිජිටල් රයිට් කියලා ලියලා දෙවෙනි පින් එක හයි එකක් කරගන්න. ඊට පස්සේ මිලිසෙකන්ඩ් 200ක ඩිලේ එකක් තියලා ආපහු දෙවෙනි පින් එක ලෝ කරගන්නවා. ඒ විදියට මිලිසෙකන්ඩ් 200ක ඩිලේ එකකින් පස්සේ ආපහු දෙවෙනි පින් එක හයි වෙනවා ලෝ වෙනවා. මේ විදියට අපිට ක්ලොක් එකක් ලබා දෙන්න පුළුවන් Arduino සර්කිට් එකෙන්. අපි දෙවෙනි පින් එක සම්බන්ධ කරපුවාම 14 වෙනි පින් එකට 4017 චිප් එකේ තියෙන Arduino එකේ තියෙන දෙවෙනි පින් එක 4017 IC එකේ 14 වෙනි පින් එකට ක්ලොක් එක ලබා ගැනීම සඳහා පාවිච්චි කරන්න පුළුවන්. මේ සර්කිට් එකේ තියෙන විදිහට මේ ස්කෙච් එක අප්ලෝඩ් කරුවාට පස්සේ අපිට මෙන්න මේ විදිහට LED පත්තු වෙනවා බලන්න පුළුවන්. මේ වීඩියෝ එකේ දාලා තියෙන්නේ ඒ විදිහට පිළිවෙලින් පත්තු වෙගෙන යනවා මේ සර්කිට් එක අපි හදුවට පස්සේ මේ 4017 පාවිච්චි කරලා අපිට පුළුවන් මේ විදිහට පින් 10ක් අපිට පිළිවෙලින් වන් කරගන්න. පිළිවෙලින් වෝල්ටේජ් එක මාරු වෙවි ලබා දෙන්න. ඒ වගේම අපි මේ රීසෙට් පින් එකට අපිට අවශ්‍ය තැනකදී ඕනනම් අපි හිතමුකෝ පින් 4ක් වන්න උනාට පස්සේ පස්වෙනි පින් එකේදී රීසෙට් කරගන්න ඕන කියලා. එහෙම වුණාම ඉස්සෙල්ලම 3 වෙනි පින් එක, ඊළඟට 2 වෙනි පින් එක, 4 වෙනි පින් එක, 7 වෙනි පින් එකට එනකොට පින් 4ක් පොසිටිව් වලට මාරු වෙලා ඉවරයි. අපි කරන්නේ 10 වෙනි පින් එක කනෙක්ට් කරලා තියාගන්නවා රීසෙට් පින් එකට. 10 වෙනි පින් එක 15 වෙනි පින් එකට කනෙක්ට් කරලා IC එක ක්ලොක් කරගෙන ගියොත් එහෙම ක්ලොක් එකට සිග්නල් එක දීගෙන ගියොත් එතකොට අපි දකින්නේ 3 වෙනි පින් එක, 2 වෙනි පින් එක, 4 වෙනි පින් එක, 7 වෙනි පින් එක විදිහට වෝල්ටේජ් එක මාරු වෙවි ගිහිල්ලා ආපහු 10 වෙනි පින් එකට යන්නේ නැහැ. 10 වෙනි පින් එකෙන් රීසෙට් එක දීලා තියෙන හින්දා ආයෙත් 3 වෙනි පින් එකට ඇවිල්ලා 3 2 4 7 විදිහට පින් 4කට විතරක් වෝල්ටේජ් එක මාරු වෙවි යනවා බලන්න පුළුවන්. ඒ වගේ අපිට ඕනෑම තැනකට පින් වලට මාරු වෙවි ගිහිල්ලා වෝල්ටේජ් එක ඕන තැනකින් රීසෙට් කරලා ආපහු මුලින් ඉඳලා අපිට ගයින්ඩ් සලස්සන්න පුළුවන්. මේ සඳහා කරන්න දෙන්නේ අපිට අවශ්‍ය පින් එකට පස්සේ තියෙන පින් එකේ අවුට්පුට් එක අපි දාගන්නවා රීසෙට් පින් එකට. එහෙම වුණාම අපිට අවශ්‍ය තැනකින් නවත්තලා ආපහු මුලින් ඉඳලා කවුන්ටර් එක ගනින්න සකස් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි අපි Arduino එකත් එක්ක 4017 ඉන්ටර්ෆේස් කරගන්නේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු Arduino එකත් එක්ක සීරියල් මොනිටරේ වැඩ කරන්නේ කොහොමද? ඒ වගේම සීරියල් මොනිටරේ විවිධ වූ ඉලක්කම් print කරගන්නේ කොහොමද? ඒ වගේම Arduino වලදී පාවිච්චි කරන data types මොනවාද? data types එක කළ හැකි ක්‍රියාකාරකම් මොනවාද? ඒ වගේම Arduino එකට ඉන්පුට් එකක් දුන්නාම ඉන්පුට් එක රීඩ් කරගන්නේ කොහොමද? ඇනලොග් ඉන්පුට් එකක්, ඒ වගේම ඩිජිටල් ඉන්පුට් එකක් කොහොමද රීඩ් කරගන්නේ? LED එකක් අඩු වගේක ඉඳන් වැඩි යකයට යනකම් ක්‍රමයෙන් දැල්වෙමින් ගිහිල්ලා ආපහු උපරිම දීප්තියෙන් දැල්වුණාට පස්සේ ආපහු කොහොමද හිමීට අඩු වෙලා නිවෙන්නේ කොහොමද? මේ වගේ දේවල් ගැන අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු.